හෙලෝ මචං ඉතින් කොහොමද මචං මේ අදට වීඩියෝ ගන්න නෙමෙයි මචං හරිද ලොග් වීඩියෝ ගන්න නෙමෙයි පට්ට මවුල් දෙයක් වෙලා තියෙන්නේ මචං හරිද පට්ට මවුල් ඔය මම ඒකයි මචං මේ දවස් අතර භාගෙ වීඩියෝ එකක් දාන්නේ ඔයාලට මතකයි අන්න මචං පැල පේනවනේ මචං පැල ගිනි අරන් බා හරිද එන්න මචං හරි මචං වීඩියෝ එකක් දාගන්න මූඩ් එකක් තිබුණ නෑ බා හරිනේ පට්ටම උල්ලෝයි මේ වහලා ගිනි අරන් සේරම ගිනි අරන් විනාශ වෙලා තියෙන්නේ මචං ඒකයි බං අද වීඩියෝ එකක් දාගන්න මචං මට මනසක් නෑ බං හරි ඔයාලට පේුණනේ මේ ඇඳ අනම්මන තිබිලි ඇඳන් රේඩියෝ මචං කොස්ලෑල් ටිකක් තිබුණා හරිද 75000ක් විතර වටින 75000ක් විතර වටින සේර මචං පිච්චිලා හරි මේ පේනවනේ මේ බිත්ති මේ කළු වෙලා මචං මේ පේනවනේ ඒකට හිතා ගන්නවා මචං මෙන්න මචං ප්ලග් බේස් එක තිබිච්ච තැන උණු වෙලා වැක්කිරලා මචං හරි මචං මට මේක දැම්ම මචං මේක දැක්කම මචං පට්ට මවුල් ගියා මචං හරිද වීඩියෝ එකක් නෙමෙයි මචං කන්නත් බැරුව හිටියා බං මොන්න මචං කුස්සියේනේ මචං වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද මේ වෙලා තියෙන්නේ අපේ තාත්තා මෙන්න මෙතන මචං ලිප තිබුණේ කලින් වීඩියෝ එක බැලුවා නම් ඔයාලා දන්නවා ඇති මචං හරිද කලින් වීඩියෝ බැලුවා නම් දන්නවා ඇති මෙතන මචං ලිප තිබුණේ හරිය මේ තියෙන මචං දුමට දාපු කවුල් මෙන්න මචං හරි මේ ලී කංගුරු වෙලා තියෙන මචං මේ මචං මෙතන ලිප තාත්තා ගින්දර තියලා හවස ගෙදර ගිහිල්ලා මචං හරි මේක කොහොම හරි පත් වෙලා මචං මෙතන මේ දුමට ඇවිල්ලා මචං හරි දුමට ඇවිලිලා මේ මුදුන් බිත්තිය තියෙන මචං මේ මුදුන් බිත්තියට ඇතුලෙන් එහාට ගිහිල්ලා තියෙන මචං හරිද අපිට හිතා ගන්න බෑ බං වෙච්ච දේ නිකන් හීනයක් වගේ මචං මේක පට්ට මවුල් කියන්නේ මචං මට මේ වීඩියෝ එක කරත් බං හරියට හිතක් නෑ බං වීඩියෝ අවුල්ලාදී thumbnail නම් මනන්නේ නෑ මචං මු වීඩියෝ එක මුත් හරිද මේක මෙහෙම දානවා දැන් මචං මගේ එකම අරමුණ තමයි මචං ගේ හදාගන්නේ අපි පට්ටම කට්ටක් කෑවේ මචං මේක හදා ඔන්න මචං මෙතනින් ඇවිල්ලා රුපියල් 10000ක් වගේ කරුංග තිබුණා කරුංග ටික සේරු පිච්චිලා මෙතනින් උඩහට එහා පැත්තට ගියා ඇඳ අනම්මනම් සේරම ගිනි ගත්තා මචං හරිද මේ මෙන්න මේක විතරයි මචං දොර විතරයි ඉතුරුනේ හරිද මේන් මචං එදා ගිනිගත්ත දවසේ අපේ මචං අස් කරා මෙහෙම නෙමෙයි තිබුණේ හරි ඒ වෙලාව මචං මට වීඩියෝ එකක් දාන්න මූඩ් එකක් නෑ බං අත් මොකද මේ පේනවනේ උළු පොඩි වෙලා තියෙන තනියම ඔන්න මචං මේ මෙන්න පේනවනේ වෙලා තියෙන අපරාධේ නෝ තමයි මචං ඉතින් දැන් මචං මේ දවස් ටිකේ පට්ට වැඩම ඉන්න කොහාට යටලිය මෙන්න බලහන් මචං හරි මෙන්න යටලිය ගිනි අරගෙන තියෙන හැටි පේනවනේ ඔන්න මචං ඔකයි තත්ත්වය දැන් මචං මොකක් හරි ගේමක් ගහලා මේ ගේ හදා ගන්න බැලුවේ මචං තරහ වෙන්න එපා හරිද මේ වීඩියෝ ටිකක් ගේන්න බැරි වේ මචං පාට්ටේටම හිර වෙලා ඉන්නේ බං හරි කොහොම හරි මට ලක්ෂයකට වැඩිය පාළුවක් ගිහිල් වෙලා තියෙනවා මචං හරි දැන් මේක ලීරලා මචං පල්ලෙහා ඉඳලා අදින්නත් එපා දන්නෝනේ ඔයාලා කන්දේ එන්න තියෙන මචං හරි අදිලා හැදලා නම් මනම් මොන මේ තේරු කියන්න දෙපොත් තේරෙන්නේ නැහැ බං මට පට්ට මවුල් ඔය මචං මෙන්න මචං උළුවස් හරි මේ උළුවස්ම ගිනි අරන් මේ අලු වෙලා තියෙන්නේ මේ මචං මේවා උණු වෙලා වැක්කිරලා තිබුණ දොරේ තිබිච්ච මචං කොහොමද තිබිච්ච ගියක්ද කියනං කරන්න දෙයක් නැහැ මචං ඉතින් ඔයගොල්ලෝ තමයි වීඩියෝ නම් ගොඩක් ගේන්න බැරි වෙයි මචං හරිද මේ වීඩියෝ එකත් මම මේ දාන්නේ පට්ට මවුලෙන් ඉදි හරිය මචං කරන්න දෙයක් නැහැ ඔන්න ඔහොම ගියේ තියෙන්නේ ඉතින් මේ දැන් බලන්න ඕන මචං ගේ හදා ගන්න කොහොම හරි මෙන්න මචං අනිත් යටලිය මේ පේනවනේ ඔන්න මචං ගිනි අරන් කළු වෙලා තියෙන්නේ මේ පේනවනේ හරිද මචං
මචං මේක දැන් හදාගෙන ඉන්න ගේමක් දෙන්න ඕන මචං ලී කපල ඉරලා හරිද මචං දැන් මේක ගිනි අරන් මචං දවස් 3-4ක් වෙනවා මචං හරි මට මචං ඉතින් වීඩියෝ එකක් දාන්න මූඩ් එකක් තිබුණේ නැත්තම කිව්වොත් හරිද ඒකයි මචං මේ අදත් මේ වීඩියෝ එකක් දාවේ හරිද අදත් මට වීඩියෝ එකක් දාන්න හිතක් නැහැ බං හරි මට තාම මචං නිකන් හීනයක් වගේ බං කොහොමද තිබිච්ච ගියක්ද කියහන්කෝ කලින් වීඩියෝ එක බලහන්කෝ කොහොමද තිබුණද කියලා දැන් ඉතින් මේක හදා ගන්න වෙනවා මචං කොහොමද ඉඳලා හරිද හරිනේ මචං මම මේ දැන් නිකන් ආයෙ මචං ගේ ගාවට එන්න මචං පොළොව කොළ වෙලා නම්මලා වෙලා තියෙන්නේ හරිද මචං එහෙනම් මචං ඉතින් මේ වීඩියෝ එක ඉවරයි මචං වීඩියෝ එඩිට් කරලා තම්බ්නේල් දාන්න මොකක්වත් නෑ මචං හරි එච්චරට මට අවුල් බං හරිද එහෙනම් මචං මේ මම මේ වීඩියෝ එක ගෙනාවේ නිකන් පොඩි වීඩියෝ කෑල්ලක් හරි එහෙනම් මචං වීඩියෝ එක ඉවරයි අදට එහෙනම් මචං මේ ආයි පුළුවන් වුණොත් වෙලාවක් තිබුණොත් වීඩියෝ එක ගේන අනිවාර්යයෙන්ම වීඩියෝ එක ගේන්න බලන්න මචං හරි හරි මචං එහෙනම් ඉන්න වීඩියෝ එකකින් සෙට් වෙමු මචං